දින්න YouTube channel එකත් එක්ක එකතුලා ඉන්න රටවාසී ශ්‍රී ලංකාවාසී ලෝකවාසී හැමදෙනාටම අදත් ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. දින්න මගේ YouTube channel එකෙන් ඉදිරිපත් කරන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඩුබායි සම්බන්ධව නිරන්තරයෙන්ම මම ඔයාලට වීඩියෝ ඉදිරිපත් කරනවා මගේ දින්න channel එක හරහා. ඉතින් මේ දවස්වල ගොඩක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තමයි විසිට් වීසා එකක් දාගෙන එනකොට අපේ ලංකාවේ එයාපෝට් එකෙන් බලන ප්‍රධාන ඩොකියුමන්ට්ස් මොනවද කියන කාරණාව සම්බන්ධව ගොඩක් දෙනෙක් මට මෙසේජ් දාලා තිබ්බා. ඒ සම්බන්ධව වීඩියෝ එකක් කරන්න කියලා මීට කලිනුත් මගේ channel එකෙන් ඒ සම්බන්ධ වීඩියෝ වලට ඉදිරිපත් කරලා තියෙනවා. සහ තව සමහරක් මෙසේජ් කරලා තිබ්බා ඩොකියුමන්ට් හදාගෙන ගිහිල්ලා සමහරක් වෙලාවට මට හපව වෙන්නුනා ඩොකියුමන්ට් එක නැතුව හරි ඩොකියුමන්ට් නැහැ කියලා මාව හපව හරවලා යවුවා. සහ ගොඩක් දෙනෙක් අහනවා මොනවද ඇත්තටම මොන ඩොකියුමන්ට් කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එක හරහා ඔයාලට ඉදිරිපත් කරන්නේ ඔයත් මේ වෙනකොට ඩුබායි විසිට් එකක් දාගෙන ඩුබායි වලට එන්න බලන් ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් UAE වලට යුනයිටඩ් අරබ් එමිරාට් වලට එන්න ඉන්න කෙනෙක් නම් ඔයාට වැදගත් වෙන එයාපෝට් එකෙන් බලන අත්‍යවශ්‍ය කරන ප්‍රධාන ඩොකියුමන්ට් කිහිපයක් සම්බන්ධව තමයි මම අද මේ වීඩියෝ එක ඔයාලට ඉදිරිපත් කරන්න ඕනේ කියලා හිතුවේ. හරි එහෙනම් මුලින් මතක් කරනවා ඔයා දින්න මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් දැන්ම පල්ලෙහාට තුපාට subscribe button එක බලලා දැන්ම දින්නව subscribe කරලා එකතු වෙන්න කියලා. එහෙනම් වැඩි කතා බහක් ඕනේ අපි ඉක්මනටම යන් වීඩියෝ එකට. හරි guys, ඉතින් මේ දවස්වල ගොඩක් දෙනෙක් මගෙන් කෝල් කරලා මැසේජ් කරලා අහනවා මම විසිට් වීසා එකක් දැම්මා. සමහර කට්ටිය මැසේජ් කරලා කියනවා විසිට් වීසා එකක් දාගෙන එයාපෝට් එකට ගිහිල්ලා ආපහු හැරලා එන්න උනා. සමහර කට්ටිය අහනවා විසිට් එකක් දාගත්තා වීසා එකක් දාගත්තා එයාපෝට් එක ක්ලියර් කරගන්නේ කොහොමද, හයි කවුන්ටර් එක ක්ලියර් කරගන්නේ කොහොමද, අවශ්‍ය ඩොකියුමන්ට්ස් මොනවද කියලා ඔන්න වගේ කතන්දර ගොඩක් මගෙන් කට්ටිය අහලා තිබ්බා. හරි, ඉතින් මීට කලිනුත් මම මේ සම්බන්ධව වීඩියෝ එකක් මගේ channel එකේ ඉදිරිපත් කරලා තියෙනවා. ඔයාලට මේ වීඩියෝත් බලන්න පුළුවන්. ඉතින් නමුත් මට හිතුණා ඒ පාරක් මම සම්පූර්ණ ටිකක් පැහැදිලි කරලා ඉවරලා ඉදිරිපත් කරන්න ඕන කියලා. හරිවත් මේකොට ඩුබායි විසිට් එකක් දාගෙන වීසා එකක් දාගෙන ඩුබායි වලට එහෙම නැත්නම් UAE වලට යුනයිටඩ් අරබ් වලට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයා දැනගත යුතුම කාරණාවක් තමයි මොනවද එයාපෝට් එකෙන් බලන ප්‍රධාන ඩොකියුමන්ට්ස් කියලා. ඉතින් ඇත්තටම ඒ ගැන අනිවාර්යෙන් ඔයාලා දැනගෙන ඉන්න ඕන. මොකද නැත්නම් ඔයාලට අනිවාර්යෙන් එයාපෝට් එකට ගිහිල්ලා හපව හැරිලා ගෙදර තමයි යන්න වෙන්නේ. හරි. ඔයත් ඩුබායි යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට පළවෙනියෙන්ම ඔයා විසිට් එකක් යන්න ඩුබායි වලට UAE වලට විසිට් එකක් කෙනෙක් නම් ඔයාට පළවෙනියෙන්ම අවශ්‍ය කරන ප්‍රධාන ඩොකියුමන්ට් එක තමයි විදේශ ගමන් බලපත්‍රය කියලා කියන්නේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකා පාස්පෝර්ට් එක කියලා කියන්නේ. මොකද අපි මොන රටකට ගියත් අපිට අනිවාර්යෙන් අපේ අනන්‍යතාවය තහවුරු කරන අපේ විදේශ ගමන් බලපත්‍රය එහෙම නැත්නම් පාස්පෝර්ට් එක අපේ ළඟ අනිවාර්යෙන් තියෙන්න ඕන. ඉතින් පාස්පෝර්ට් එකත් ඔයාලා ළඟ තියෙන්න ඕන. ඒත් එක්කම ඔයාලගේ මේ පාස්පෝර්ට් එකේ තියෙනවා කල්ලිකුත් වෙන දිනයක්. මේ කල්ලිකුත් වෙන දිනේ අඩුම තරමේ මාස 6ක්වත් ඇතුළත තියෙන මාස 6කටවත් කලින් කියන හිතන්න ඔයාගේ පාස්පෝර්ට් එක 2026 පස්වෙනි මාසේ කල්ලිකුත් වෙනවා. කියන්නේ මේ එන පස්වෙනි මාසේ කල්ලිකුත් වෙනවා නම් ඔයාට බොහෝ දුරට එයාපෝට් එකේ යන්න දෙන්නේ නැහැ. මොකද ඔයාගේ පාස්පෝර්ට් එක කල්ලිකුත් වෙන ළඟයි, එක්ස්පයර් වෙන ළඟයි. ඒ නිසා අනිවාර්යෙන් අඩුම තරමේ මාස 6කට කලින්වත් තියෙන්න ඕන. ඒ නිසා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන. සමහරක් කට්ටිය පාස්පෝර්ට් එක කල්ලිකුත් වෙන්න මාස 2ක් වගේ තියෙනකොට විසිට් වීසා දාගෙන යන්න හදනවා. අන්තිමේට අහපව් හරවලා එවනවා. ඉතින් ඔයාගේ පාස්පෝර්ට් එකත් එහෙම කල්ලිකුත් වෙන්න ළඟ පාස්පෝර්ට් එකක් නම් ඔයාලට පුළුවන් පාස්පෝර්ට් එක රිනිව් කරලා ඉවරලා වීසා එක ඇප්ලයි කරලා යන්න පුළුවන්කම තියෙනවා. හරි, ඉතින් අවශ්‍ය කරන ප්‍රධාන ඩොකියුමන්ට් එක තමයි ඔයාලගේ පාස්පෝර්ට් එක කියලා කියන්නේ. හරි, ඩුබායි විසිට් වීසා එකක් දාගෙන එන්න බලන් ඉන්න ඔයාට අවශ්‍ය කරන දෙවෙනි ඩොකියුමන්ට් එක එයාපෝට් එකෙන් බලන දෙවෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාලගේ වීසා බලපත්‍රය කියලා කියන්නේ. එහෙම නැත්නම් විසිට් වීසා ඒක විසිට් වීසා එක කියලා අපි කියන. එහෙම නැත්නම් සංචාරක වීසා බලපත්‍රය. ඇත්තටම විසිට් වීසා එකක් කියලා කියන්නේ අපි යම්කිසි රටකට යනවා නම් ඒ රටින් ඒ රට ඇතුලේ වලට සංචාරය කිරීම සඳහා ඒ රටින් අවසර ලබා දෙන අවසර පත්‍රයට තමයි අපි සංචාරක වීසා බලපත්‍රය කියලා කියන්නේ. ඔයාලගේ විසිට් වීසා එක අනිවාර්යෙන් ඔයාලගේ විසිට් වීසා එක 1 month එකක් වෙන්න පුළුවන්, 2 month එකක් වෙන්න පුළුවන්, ෆැමිලි වීසා එකක් වෙන්න පුළුවන්. ඔයාලගේ වීසා එක ඔයාලගේ අතේ print out එකක් අරගෙන තියාගෙන යන්න ඕනේ. ඉතින් ඔයාලට සමහර කට්ටිය එයාපෝට් එකට ගියාට පස්සේ වීසා චෙක් කරලා බලනකොට ඒවා ඇක්ටිව් නෑ, හොර වීසා. ඉතින් ඔයාලගේ වීසා එක චෙක් කරන විදිය සම්බන්ධව මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ලැප්ටොප් එකකින් වගේ චෙක් කරගන්න පුළුවන් වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා චෙක් කරන විදිය ගැන මම වීඩියෝ එකක් දාලා දෙන ඒක ඔයාලට මම උඩ දැන් ලින්ක් එක දාන්නම්. ඔයාලට බලන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් ඒකට ඒ ලින්ක් එක දාලා තියන්නම්. ඉතින් ඔයාලට අවශ්‍ය කරන දෙවෙනි ඩොකියුමන්ට් එක තමයි අනිවාර්යෙන් ඔයාලගේ වීසා බලපත්‍රය. ඔයාලා අනිවාර්යෙන් යන්න කලින් කොහෙන් වීසා එකක් ගත්තත්, ඒජන්සි එකකින් වීසා එකක් ගත්තත්, ඔයාලා ඒජන්ට් කෙනෙක්ගෙන් වීසා එකක් ගත්තත් අනිවාර්යෙන් ඔයාලට පුළුවන් මේ වීසා එක චෙක් කරගන්න www.icpsmartservice.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඉවරලා චෙක් කරගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ වීසා එක චෙක් කරගන්න හැටි මම වීඩියෝ එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එහෙම නැත්නම් උඩින් ලින්ක් එක ඔයාලට දාලා තියන්නම්. හරි, ඩුබායි යන්න බලන් ඉන්න ඔයාට එයාපෝට් එකෙන් බලන තුන්වෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාලගේ
ගුවන් ගමන් බලපත්‍ර එහෙම නැත්නම් අපි කියනවා එයා ටිකට් එක කියලා. ඉතින් ඔයා යන ටිකට් එක කියන ඩුබායි ටු ශ්‍රී ලංකා ටු කොලම්බෝ. ඔයා යන්නේ ලංකාවේ ඉඳලා අබු ඩාබි වලට වෙන්න පුළුවන්, ලංකාවේ ඉඳලා සහජ එයාපෝට් එකට වෙන්න පුළුවන්, ලංකාවේ ඉඳලා ඩුබායි එයාපෝට් එකට වෙන්න පුළුවන්. ඔයා යන ටිකට් එක ඔයාගේ අතේ අනිවාර්යෙන් තියෙන්න ඕන. හරි ගයිස්, ඩුබායි යන්න බලන් ඉන්න ඔයාට එයාපෝට් එකෙන් චෙක් කරන හතරවෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාලා ඩුබායි වලට ගිහිල්ලි වරලා ආපහු එන ටිකට් එක. ඉතින් ඇත්තටම මෙන්න මේක තමයි ගොඩක් ඔයාලට වැදගත් වෙන්නේ. මොකද අනිවාර්යෙන් 6 කවුන්ටර් එකෙන් චෙක් කරලා බලනවා ඔයාලා ඩුබායි වලට ගිහිල්ලා කවද්ද ආපහු ලංකාවට එන්නේ කියලා. ඉතින් සමහරක් කට්ටිය නම් ඩමි ටිකට් දායනවා, සමහරක් කරලා රිටර්න් ටිකට් බුකින් දායන නිසා. ඉතින් ඩමි ටිකට් නම් දාන එක ඇත්තටම මම අනුමත කරන්නේ නැහැ. මොකද ඒවා නීතියෙන් අපිට ලවුඩ් නැහැ. ඒක නීතියෙන් අපිට වළංගු නැහැ. මොකක් බැරි වෙලා හරි අහුනොත් එහෙම එව්වා ලොකු ප්‍රශ්නයක් ඔයාට වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට පුළුවන් නම් රිටර්න් ටිකට් බුකින් එකක් දාගන්න පුළුවන් අපිට යාලා ඉන්න එකත් එක්ක. ඒ කියන්නේ ටිකට් බුකින් එකක් දාගන්න පුළුවන්. ඒතර ඔයාලට රිටර්න් ටිකට් බුකින් එක එයාපෝට් එකට පෙන්නන්න පුළුවන්. මෙහෙම ඇත්තටම විසිට් වීසා එකක් යනකොට අපිට යන්න දෙන්න බෑ කියලා කියන්න බෑ. මොකද අපේ සල්ලි වලින් අපි විසිට් වීසා එකක් දාගෙන තමයි යන්නේ. ඉතින් නමුත් ඇත්තටම මේ වෙනකොට 6 කවුන්ටර් එකෙන් ටිකක් යවන්න අදිමදි කරනවා. මොකද අපේ ලංකාවේ කට්ටිය ඩුබායි වලට ගිහිල්ලි වරලා පෝස්ට් වෙලා ඒ වගේම ඇප්ස් කොන්නින් වෙදලා ඉන්න නිසා ගිහිල්ලා ගොඩක් කට්ටිය එළි ඉන්න වෙලාවල් තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි ඔය යවන එක පොඩ්ඩක් සීමා කරලා තියෙන නිසා ඔයාලගේ හතරවෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාලා අහපව් එන ටිකට් එකේ ඔයාලා රිටර්න් ටිකට් බුකින් එකක් උනත් දාගන්න පුළුවන්. ඔන්න ඕක අනිවාර්යෙන් ඔයාලගේ අතේ තියෙන්න ඕනේ. ඉතින් ඇත්තටම යාලා දන්නවා. සමහර කට්ටිය ඩමි අරන් යනවා, සමහර කට්ටිය එඩිට් කරපු අර යනවා. ඉතින් යාලා දන්නවා ඕක හදපුවක් තමයි හොරෙන් හදපු එක. නමුත් කෝකටත් හොඳ ඔයාලා පුළුවන් නම් රිටර්න් ටිකට් බුකින් එකක්ම දාගෙන යන්න පුළුවන් නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක යාලට බලලි ඉවරලා ඔයාලව යවන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් හතරවෙනි ඩොකියුමන්ට් එක ගෙනත් ඔයාලා සැලකිලිමත් වෙන්න. ඒ තමයි ඔයාලා අහපව වෙන ටිකට් එක. හරි, ඔයාලා ඩුබායි විසිට් එකක් යනවා නම් ඔයාලට අවශ්‍ය කරන අවසාන ඩොකියුමන්ට් එක පස්වෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාලගේ හොටෙල් බුකින් එක. කියන්නේ ඔයාලා ඩුබායි වලට විසිට් එක ගිහිල්ලි ඉවරලා කොහෙද ඉන්නේ කියන තැන සම්බන්ධව එයාලා අනිවාර්යෙන් බලන්න. මොකද ඔයාලා විසිට් එකක් යනවා නම් ඔයාලට ඩුබායි වලට ගිහිල්ලා ඉන්න තැනක මොකක් හරි එක්ක හොටෙල් එකක වෙන්න පුළුවන්. අනිවාර්යෙන් හොටෙල් බුකින් එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට ඔයාලා යාළුවෙක්ගේ විලායක ඉන්නවා නම් ඒ විලායකේ නම්බරයක්, විලායකේ ඇඩ්‍රස් එකක් ඔයාලා ගාව මොකක් හරි යාලට අනන්‍යතාවය තහවුරු කරගන්න පුළුවන් ඩොකියුමන්ට් එකක් ඔයාලා හදාගෙන යන්න ඕනේ. ඉතින් ඔන්න ওই ඩොකියුමන්ට් එක අනිවාර්යෙන් තියෙන්න ඕන. සමහරක් කට්ටිය ඔහෙ යනවා වීසා එකක් දාගෙන පාස්පෝර්ට් එක තිප්පලයට ගිහිල්ලි වරලා අහපව හරලා. මොකද 6 කවුන්ටරෙන් අනිවාර්යෙන් ওই ඩොකියුමන්ට් එක බලනවා ගයිස්. මොකද එයාලා බලන ඔයා ගිහිල්ලා කොහෙද ඉන්නේ කියලා. අනිවාර්යෙන් හොටෙල් බුකින් එකක් හරි එහෙම නැත්නම් ඔයා ඩුබායි වල ගිහිල්ලා 6 කවුන්ටරේට ඔයා කිව්වොත් එහෙනම් මම මගේ යාළුවා ගාවට යන්නේ, මම මගේ අම්මා ගාවට යන්නේ, මම මගේ අක්කා ගාවට යන්නේ කියලා කිව්වට එයාලා එන්න දෙන්න. එයාලා අනිවාර්යෙන් ඔයාගෙන් ඉල්ලනවා ඔයා කොහාටද යන්නේ, එතන ඇඩ්‍රස් එකක් තියෙනවද අපිට ඒක දෙන්න පුළුවන්ද කියලා අනිවාර්යෙන් එයාලා ඉල්ලනවා. අන්න ඒ ඩොකියුමන්ට් එකත් ඔයාලා අනිවාර්යෙන් හදාගෙන යන්න ඕන. හරි, ඔය ඩොකියුමන්ට් පහ ගැන අපි දැන් කතා කරා. පළවෙනි එක තමයි ඔයාලගේ පාස්පෝර්ට් එක, දෙවෙනි එක තමයි ඔයාලගේ විසිට් වීසා බලපත්‍රය, තුන්වෙනි එක තමයි ඔයාලා යන ටිකට් එක, හතරවෙනි එක තමයි ඔයාලා අහපු වෙන ටිකට් එක, රිටර්න් ටිකට් බුකින් එකක් හෝ රිටර්න් ටිකට් එක, පස්වෙනි ඩොකියුමන්ට් එක තමයි ඔයාලා කොහෙද ඉන්නේ කියන කාරණාව සම්බන්ධව හොටෙල් බුකින් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා යන තැන විලායකේ විලා නම්බර් එක, විලා ඇඩ්‍රස් එකක් වෙන්න පුළුවන්. ඉතින් මම නම් කියන්නේ විලායකයක් සම්බන්ධවට වඩා ඔයාලට හොඳයි පුළුවන් නම් හොටෙල් බුකින් එකම ඩිරෙක්ට් ගන්න එක. ඉතින් ඔන්න ඔය ඩොකියුමන්ට් පහට අමතරව ඔයාලගේ අතේ ගයිස් අනිවාර්යෙන් සල්ලි අඩුම තරමේ දිරහම් 2000ක්වත් තියෙන්න ඕන. අඩුම තරමේ. මොකද එයාලා බලන එයාපෝට් එකෙන් ඔයාලට ඩුබායි වලට ගිහිල්ලා තනියම යන්නේ ඩුබායි වලට තනියම ගිහිල්ලා ඔයාලට වියදම් කරන්න අතේ සල්ලි තියෙනද? මොකද ඔයා ඇත්තට විසිට් වීසා එකක් දාගෙන යන්නේ. ඒකට අපේ අතේ සල්ලි තියෙන්න ඕනේ. ඉතින් මම හිතන විදිහට මම ඔයාලා බලපු විදිහට අපිට හරි ලේසියෙන්ම විසිට් එකක් යන්න පුළුවන් රට තමයි ඩුබායි කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අර ඔය තියෙන ඩොකියුමන්ට් එකත් හරියට හදාගෙන ඔය අතට අවශ්‍ය කරන මුදලත් හරියට හදාගෙන ගියොත් එහෙම මම දැනුවත්ව කවුරුවත් ආපහු හරවල එවන්නේ නැහැ. මොකද ඒ අවශ්‍ය කරන ඩොකියුමන්ට් එකත් අරගෙන ඔයාලට එයාපෝට් එකට යන්න පුළුවන්කම තියෙනවා නම් සාර්ථකව ඔයාලගේ ගමන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේ හරි ලේසියෙන්ම යන්න පුළුවන් රටක්. ඒ වගේම ගිහිල්ලි ඉවරලා ගේමක් ගහන්න පුළුවන් රටක් තමයි ඩුබායි කියලා කියන්නේ. මොකද අපි වෙන රටකට වගේ යනවා නම් අපේ සල්ලි පෙන්නන්න ඕන, අපේ බැංක් ස්ටේට්මන්ට් පෙන්නන්න ඕන, අපිට මොනවද තියෙන්නේ දේපල ඉඩකඩම් උන්නේ වගේ ගොඩක් දේවල් පෙන්වන්න ඕන. නමුත් ඩුබායි කියලා කියන්නේ මෙන්න මේ වගේ සාමාන්‍ය ඩොකියුමන්ට් පහක් විතරයි ඔයාලට තියෙන නිසා අතේ සාමාන්‍ය ලක්ෂ 2.5 මුදලක් තිබ්බනම් ඔයාලට හරි ලේසියෙන් ඩුබායි වලට ගිහිල්ලා සංචාරය කරලා එන්න පුළුවන්. ඔයාලට අවශ්‍ය නම් විසිට් වීසා එකේ ඉන්න ගමන් ඔයාලා මොකක් හරි ජොබ් එකක් ඔයාලට හම්බුනොත් එහෙම ඔයාලට ඒක විසිට් වීසා එක කැන්සල් කරලා ඉවරලා ඒක වර්ක් පර්මිට් එකක් විදියට චේන්ජ් කරගන්න පුළුවන්. මේ ප්‍රොසෙස් එක හරි විදියට ඔයාලා කරගත්තොත් සමහර කට්ටිය විසිට් වීසා දාගෙන වැඩ කරන්න යනවා. මොකද විසිට් වීසා එකකින් ගිහිල්ලා ඒ රටේ වැඩ කරන්න බෑ. ඒක නීතියෙන්
වලංගුණ හැමක දහුණොත් එහෙම අවුරදු ගාන කිරේදල තමයි වාලට එන්න වෙන්න එක අපේ ලංකාවන්නත් ඒකට අවසර දීලන නිසා වල හරියට විසිට විසයක් ගිහිල්ලිවරලා වට මොක හිතනොත්තම ජොබ්බයක් කරන කළ වාලේ කාලය ඇතුළුද මොකරින්ට එකට ගිල්ලා වට විසක් විසිට විස කැන්සල් කළ වලට වර්ක් පමිට් එකට චේන්ජ් කරගන්න පුළුවන් ති ති ඔන්න ප්‍රසෙස් එක හරියට දැනගෙනවා යන්න හරිට දැනගන්නන අනිවාර දින චනල එක සබස්ක්‍රයිප් කල තියන මහිතනවට ගොඩක් මගේ චනල එක වැදගත්තය කළ හෙනම් ගයි අදට සමුගන්න තව තලුත් විඩියකින් අප හැමමු හැමෝටම ජයවේවා